ඉතින් අදත් ආයිබෝවන් කියලා ඔයාලා හැමෝමව ආදරයෙන් මගේ YouTube channel එකට එකතු කරගන්නවා. ඉතින් ඊළඟ මාළු මිරිස් ගැන වීඩියෝ එක තමයි අරගෙන ආවේ. අපි බලමු මොකද වුනේ කියලා. බීජ දාපු දවසේ ඉඳන් උදේටයි හවසටයි දවසට දෙපාරක් වතුර දාන්න ඕනේ. ගොඩාක් රස්නේ තියෙනවා නම් ඉතින් දවල්ටත් තව පාරක් වතුර දාන්න වෙනවා. ඉතින් අපි දාපු බීජ දවස් 6ක් 7ක් වගේ යනකොට මේ විදිහට පැලවෙන්න පටන් ගන්නවා. ඔයාලට තවන් මාධ්‍ය සකස් කරගන්නකොට දිලීර නාශකයක් යොදා ගන්න බැරුව ගියා නම් ඉතින් අපිට පුළුවන් මේ විදිහට මල් බාල්දියෙන් වතුර දාන විදිහටම කැප්ටන් වගේ දිලීර නාශකයක් එකතු කරගන්න. ඉතින් වැඩි මාත්‍රාවක් යොදා ගන්න එපා. නියමිත මාත්‍රාව යොදා ගන්න. නැත්තම් පැර ටික තැඹිලා විනාශ වෙලා යනවා. ඉතින් වැහි දවස්වලට රැටත් මේ ඉටි රෙද්දෙන් වහලා තියෙනවා. එතකොට ඉතින් උදේම අවුව වැටෙනකොට මේ ඉටි රෙද්ද ඇරලා පැලවලට හිරු එළිය වැටෙන්න දෙන්න ඕනේ. අපි මේ විදිහට කරන්නේ තවානට වැළඳෙන දිලීර රෝග අවම කරගන්න. තවාන ඉටි රෙද්දෙන් ආවරණය කරගන්නකොට මේ විදිහට අවකාශයක් තියෙන විදිහට හොඳට වාතාශ්‍රය හොමාරු වෙන විදිහට සකස් කරගන්න. මේ විදිහට ඉතින් කොළ දෙක මතුව වෙච්ච තැනේ ඉඳලා තෙල් පොහොර ඉතින් හරියට වැටුණොත් තමයි මේ පැලේ අපිට මුල ඉඳලා හරියට හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් මෙතනදී අපි කෘමිනාශක එතකොට දියර පොහොර වලට ගොඩාක් පැලේ හුරු කරලා හරියන්නෙත් නැහැ. ඉතින් ඒවා නැතිවත් බෑ. ඉතින් අපි දන්නවනේ දවස් 21ක් 23ක් වගේ යනකොට මේ පැල ශේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු මට්ටමකට පත් වෙනවා. ඉතින් අපි ඒක ඔළුවේ තියාගෙන මේ තවානේ නඩත්තු වැඩ කටයුතු කරන්න ඕනේ. ඉතින් තවානේ අපි ගොඩක් අවධානය යොමු කරන්න ඕන මූල පද්ධතිය හොඳින් හදාගන්න. ඉතින් ඒකෙන් ෆොස්ෆරස් වැඩිපුර අඩංගු වෙන දියර පොහොරක් භාවිතා කරන්න පුළුවන්. එතකොට ඇල්බර්ට් සොලියුෂන් වගේ දෙයක් පාවිච්චි කිරීම තුළින් අපිට මේකට දෙන්න පුළුවන් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ටිකත්. ඒ වගේම මම හැමදාම මතක් කරන බැරික්ස් කන්ට්‍රෝල් වල පැහැටි උත්තේජකයේ පැකට් එක. ඉතින් මේ වගේ දේවල් භාවිතා කිරීම තුළින් මුලින්දම අපිට පැලෑටි වල ප්‍රතිශක්තිකරණය හොඳ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ ඊළඟට කෘමිනාශක භාවිතය. මුලදී ගොඩාක් ප්‍රබල කෘමිනාශක භාවිතා කරන්න එපා. ඉතින් හැමදාම කියන කතන්දරේනේ ඕක නේද? ඉතින් පැලමැක්කා පිටිමකුණා එතකොට තව එක එක බග්ස්ලා වගේ යුෂුරාබන සත්තු පාලනය කරන්න ඔයාට පුළුවන් ථයමෙතොක්සාම් ඉමිඩක්ලොපිඩ් වගේ කෙමිකල් එකක් අඩංගු කෘමිනාශකයක් භාවිතා කරන්න මුලදී. ඉතින් පණුවව පාලනය කරන්න ඕගොල්ලන්ට පුළුවන් ක්ලොරන්ට්‍රැනිපෝල් එතකොට එමාමෙක්ටින් බෙන්සෝයේට් වගේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකක් අඩංගු කෘමිනාශකයක් භාවිතා කරන්න. ඉතින් මේ එමාමෙක්ටින් බෙන්සෝයේට් වගේ කෘමිනාශකයක් අපි භාවිතා කරපුවාම වෙන්නේ පණුව විතරක් නෙවෙයි. මේ පණුව කියන්නේ සලබයන්ගේ සමනල්ලුන්ගේ කීට අවස්ථාව. මේ කෙමිකල් එක තියෙන කෘමිනාශකයක් භාවිතා කිරීම තුළින් අපිට මේ සත්තුන්ගේ කීට අවස්ථාවන් විතරක් නෙවෙයි පැලමැක්ක වගේ සත්තු පාලනය කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ ඉමාමැක්ටින් බෙන්සෝයේට් කියන කෙමිකල් එකේ තියෙන ට්‍රාන්ස්ලැමිනා ඇක්ටිවිටි එකකින් හින්දා තමයි අපිට පැලමැක්ක වගේ සාමාන්‍යයෙන් පත්‍රවල යට ජීවත් වෙන සත්තුන්වත් විනාශ කිරීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ට්‍රාන්ස්ලැමිනා ඇක්ටිවිටි එක කියන්නේ අපි කෙමිකල් එක පත්‍ර තලයට ස්ප්‍රේ කරපුවාම උඩට ඒකට හැකියාව තියෙනවා පත්‍රයේ යටට විනිවිද යන්න පත්‍රයේ තියෙන පටක හරහා. ඉතින් මේ වගේ ක්‍රියාකාරීත්වයක් තියෙන කෘමිනාශකයක් අපිට තවානකදී වැදගත් වෙන්නේ අපි තවානේ තියෙන පැලවල කොළ යටට හරව ස්ප්‍රේ කරන්න බැහැනේ. එතකොට ඉතින් උඩින් තමයි අපි ස්ප්‍රේ කරන්නේ ස්ප්‍රේ කරන දෙයක්. මේ කෘමිනාශක වල මේ ගුණය හින්දා කොළේ යට ජීවත් වෙන සත්තුත් අපිට පහසුවෙන් විනාශ කරගන්න පුළුවන්. අනික් එක තමයි යාළුවනේ තවානේදී පත්‍ර ගණන්නාගේ සහ මයිටාවන්ගේ හානිය පාලනය කරන්න ඇබමැක්ටින් අඩංගු කෘමිනාශකත් භාවිතා කරන්න ඕනේ. බින් ඌරගේ හානිය ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා ෆිප්‍රොනිල් කොයි විදිහටද භාවිතා කරන්න ඕනි කියලා. ඔයාලා ඒක බලලා නැත්නම් මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම් අනිවාර්යයෙන්ම බලන්න. බින් ඌරගේ හානිය විශේෂයෙන් තවන් වලදී අපි අවධානය යොමු කරන්න ඕන දෙයක්. ඉතින් මම මේකෙදි ආයේ ඒක විස්තර කරන්නේ නැහැ වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. අපේ මේ තවානට නම් විශාලම හානිය උනේ
මෙන්න මේ විදිහට ආපු කොළ දෙකම කාලා තිබ්බා. පලාතක්ම තැන් තැන්වල ඒ විදිහට පැල විනාශ වෙලා තිබ්බා. ඔයාලට හිතෙන්නේ කවුද මෙහෙම කන්නේ නැත්තේ? තනකොළ පෙත්තෙක් දලඹුවෙක් එහෙම කෑවනම් අපි දැකලා තියෙනව නේද කොලේ මාජින් එකේ ඉඳලා පොඩ්ඩක් රවුමට වගේ කාලා තියෙනවා තැන් තැන්වල. එතකොට මැද්දේ හිල් වගේ තියෙනවා කාපු ප්‍රදේශ. එයාලගෙන් ලොකුවට හානියක් වෙන්නේ නැහැ. ඉතින් රැයක් එළි වෙනකොට මේ විදිහේ ලොකු ලොස් එකක් කරනවා නම් යාළුවනේ ටිකක් ලොකු සතෙක් වෙන්න ඕන. එහෙමත් හිතන්න පුළුවන්. ඉතින් අර අපි තවත් හිතුවා ට්‍රේ වල අර ට්‍රේ වලට ළඟා වෙන තැන් තියෙන්නේ. ඒ කියන්නේ ට්‍රේ වල අයින් වල ඉඳන් තමයි ගොඩක්ම ලොකුවට පැල කාලා තිබුණේ. ඉතින් තැන් තැන් වල මේ විදිහට අර සත්තුන්ගේ අපද්‍රව්‍යයක් තිබුණා. ඉතින් අපි එතනින් නිගමනය කරා මේ ගොළු බෙල්ල තමයි කාලා තියෙන්නේ කියලා. අපි මුලින්ම දැනගෙන හිටියා රැයට ගොළු බෙල්ලොන්ගෙන් මේ විදිහට හානිය සිද්ධ වෙනවා කියලා. ඉතින් දවල් කාලේදී ගොළු බෙල්ල සැඟවිලා ඉන්න තැන් බලලා විනාශ කරා. රැයටත් ටෝච් ගහලා බැලුවා. ඉතින් එයාලා කොච්චර දුර හිටියත් ඉවෙන් වගේ තවානේ අලුත් පැල තියෙන තැනට හොයාගෙන එනවා. ඉතින් එහෙමත් අයින් කරා කොහොම හරි අවාසනාවකට ට්‍රේ එක අස්සේ යටේ හැංගිලා හිටපු ගොළු බෙල්ලෙක් දවස් දෙකක් විතර කාලා තියෙනවා. පස්සේ ට්‍රේ උස්සලා බලනකොට තමයි අපිට එයාව හම්බෙලා එයාව අයින් කරේ. අපි දන්නවනේ තවානකට කොහොමත් ගොළු බෙලි හානිය තියෙනවා කියලා. ඉතින් මුලදීම ගොළු බෙලි නාශකයක් අරගෙන මේකේ පුංචි කැට තියෙන්නේ. ඉතින් ඒක අපිට ඉහින්න පුළුවන් තවානේ ට්‍රේ අවට පරිසරයේ තවාන වට කරේ පැල අතර ඕනම විදියකට මේක ඉහින්න පුළුවන්. පැල වලට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. පැල පිච්චෙන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි අපේ තවානේ කතන්දරේ. ඔයාලට මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඊළඟ සතියේ මම ශේෂ්ත්‍රයේ පැල හිටවන වීඩියෝ එක අරගෙන එනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. වීඩියෝ එක දික් වෙන නිසා කියන්න බැරුව ගිය සමහර කරුණු මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒකින්ද අනිවාර්යයෙන්ම මේකත් බලන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මම පුංචි කාලේ ඉඳන් දැකලා තිබුණට මගේ අවුරුදු 5ක 6ක අත්දැකීමක් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඊට වැඩි ගොඩාක් පරණ අත්දැකීම් තියෙන අයගේ අදහස් දැනගන්නත් මමත් මගේ වීඩියෝ එක බලන යාළුවෝ ගොඩක් කැමති ඇති. ඉතින් ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ සතියක්.